අයිබෝන් හැමෝටම. ඉතින් අද සුඳුරු සංචාරයක් ආරම්භ කරන්න හදන්නේ. මම දැන් ඉන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ නල්ලමලේ කියන ගමේ. ඉතින් අද හයික් එකට ඉන්නේ මම විතරයි. අද අපි යන්නේ මෝහිනීගේ කතාපුවත ආරම්භ වුණ කන්දට. ඒ කියන්නේ ඊට පස්සෙන් පේන නමුළුකුලා කන්දට. ඉතින් අපි මෙතනින් තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් මේ නමුළුකුල යනකොට අපිට මාර්ග දෙකක් හම්බෙනවා. අපිට පුළුවන් පස්සර පැත්තෙන් තර්ඩ් මයිල් පෝස්ට් එක ගාවින් යන්න. නැත්තම් ලස්සනම පාර තමයි බදුල්ලට ඇවිල්ලා ස්ප්‍රින්ග් වැලි හරහා නල්ලමලේ කියන ගමට මේ මලේ හරහා නල්ලමලේ කියන ගමින් මේ එන පාරේ යන එක. අපි බස් යන කිව්වොත් ස්ප්‍රින්ග් වැලි වලට නම් බස් නිතරම වගේ තියෙනවා. එකක් ඉවර වෙලා තව එකක් වෙන්න බස් තියෙනවා. නල්ලමලේට සාමාන්‍යයෙන් පැයෙන් පැයට තමයි බස් තියෙන්නේ. මේ දවස්වල පාලම කැල නිසා බසුත් නැහැ. ඉතින් පිටපස්සෙන් තියෙන කන්ද තරණය කරන්න තමයි ඉතින් බලන්න එළු යාළුවා ඉන්න තැන. මේ ටිකෙන් පාරේ ගල් තියෙන්නේ. ඉතත් එළුව ගොඩක් ඉන්නවා. එළුව දිගටම හම්බුණා. නේද? අපිට අතන කෝවිලක් හම්බෙනවා. කෝවිල පාස් කරන් යන්න තියෙන්නේ. එතන වතුර පාරක් ගලාගෙන යනවා. ඒ ගන්න කට්ටිය ගොඩක් වැඩ කරනවා මේ හරිය. උඩ දළු මඩුවක් තියෙනවා. එතනින් උඩට තමයි මේ අපි යන්න ඕන. එතන තමයි පාරවල් දෙකම එකතු වෙන්නේ. පස්සර පැත්තෙන් යන පාරයි බෙදලා යන පාරයි. අපිට කිලෝමීටර් 4ක් වගේ හයික් එකක් තමයි මේ පැත්තෙන් යද්දී තියෙන්නේ. ඔන්න අපිට හම්බෙනවා දළු මඩුව. අපිට මට කිව්ව විදියට නම් ගමේ කට්ටිය කිව්ව විදියට නම් මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. ඉතින් අපිට මේ පේන්නේ පස්සට ඉඳන් එන පාර. මෙතන තමයි පාරවල් දෙකම එකතු වෙන්නේ. මම මෙහෙ ඉඳලා එතනින් තමයි අපිට යන්න තියෙන්නේ. මේ දළු කඩන කට්ටිය ඉන්න ඕන තරම්. පාරේ මරදින්නේ නැහැ. අහගන්න පුළුවන් ඕන වෙලාවක. එතන ඉඳන් බෑවුම ටිකක් වැඩි වෙනවා. උඩට ටර්පන්ටයින් කැලට යන්න තියෙන්නේ. මම ආපු තැන ඉඳන් ඔක්කොම පේනවා. අර
මෙතනින් තමයි මම මුලින්ම වීඩියෝ ගත්තේ. ඒ දිගේ ඇවිල්ලා එහෙම ඇවිල්ලා එතන කෝවිල. වැඩි දුරක් ඇවිල්ලා නැහැ තාම. බලන්නකෝ view එක. මේ දස්සරන් ටික පායන කාලේ නමනුකුල කන්දට නමනුකුල කියලා නාලබිල තියෙන්නේ. නමනුකුල කන්දේ කඳුගැට 9ක් තියෙන නිසා. ඒ තමයි මේකට නමනුකුල කියන්නේ. මෙතනින් පාර මෙහෙට මෙහෙට. බලු මෙහෙන් ගිහිල්ලා ඒක වතුර පාර සද්ද එන්නේ මෙන්න ඕන. කරෙන් ගියොත් ආයෙත් අපිට අදන සෙට් වෙනවා. තින් ගියොත් බලමු. ඉතින් ආර අතරින් අපි උඩට ඇවිල්ලා ඒ ටික පොඩ්ඩක් තියෙනවා මේ ඩෙවලොප්මන්ට් එක්ක ගාලුඩින් යන්නේ. ඉතින් දාලා ආවම මෙන්න මෙතන ඒක පාර ඉස්සරන්න ඉතින් හම්බෙනවා. මේ වතුර පාර තමයි අතන නිලිනියල් අද වතුර පාර. මේ හරිය ගොඩක් මේ දලුකඩනයි කියපු පාරවල් නිසා පාර පොඩ්ඩක් වරදින්නත් පුළුවන්. පොඩ්ඩ බලන් ඉන්න ඕන. ඉතින් මෙතන වතුරක් පුරවගෙන උඩ ඉඳක් තියනවා කිව්වට ඒක වතුර වල පිසිදු භාවය ගැන හරියටම අපිට කියන්න බැහැනේ. ඉතින් කෝකට කියලා අපිට පුරවගෙන මීටර අතුර අපිට මොනවදගෙන අපිට දීලා අපි පුරවගෙන ටයිම් කරලා තමයි තියන්නේ. මේ ටික අපිට හම්බෙන්නේ පොඩ්ඩක් ප්‍රපාතේ වැඩි නැග්බා. මේ කොළවලට පොඩ්ඩ අඩිය ලිස්සන්න බලනවා. ඒකින්ද පරිස්සමෙන් අඩිය තියලා යන්න ඕන. වැඩි තින්දී උතරත් උස්සේ යන එක තමයි ලුකවුලන්නේ නැහැ. පියණිය උඩට අපි දැන් ඉන්නේ ඊට 1600 මට්ටමේ. අපි යන්න ඕන 2000 මට්ටමට. දැන් තව 400ක එලිවේෂන් එකක් තියෙනවා අපිට යන්න. ඉතින් පොඩි දියල්ලක් කඩගෙන හැලලා. යන්නේ උනාට මෙන්න මේ පාරේ. මම ඉන්නේ ලෙවන්ටයින් කලේ. අර හරි වෙනවා පාට මල් හැදිලා. මම දන්න කැමරා එකට නේ පේනවද? දැන් පොඩ්ඩ ඇඟට කූල් ගතියක් දැනෙනවා.
දැන් මම ඉන්නේ ටර්පන්ටයින් කලේ අවසාන හරිය. දැන් තමයි අපි කැලේට ඇතුල් වෙන්නේ මෙතනින්. අපි ඉන්දික දෙවියන්ගේ අඩවියට ඇතුල් වෙන්න හදන්නේ. මේ හරි වඩම තියෙන්නේ පොඩි බටපඳුරු. අර කොච්චර ගානට තිබ්බත් මේ හරිය හරිම කූල්, හරිම චෙස් ස්වභාවයක් තියෙන්නේ. කේකින් ගන්න තියෙන අම්මා බෑග් එකත් ඇග්ගසේ මට ඒක තේරුන්නේ නැහැ. කුමාරි බටපඳුරු මැද්දෙන් යන්නේ. මේ ගල් ඉස්සනවා. හරිම කූල් ළඟට මම පාසි අඟට මාර්සිස්ලසක් තියෙන දැන්නම්. අර හරිය මීදුම පොඩ්ඩක් ඇවිල්ලා තිබ්බේ. අද උඩට මීදුම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක තමයි ඉතින් කොහොමත් ඕන. මම හිතුවේ නෑ අද පාන මේ දවස් ටිකේ පාපු දවස් නිසා මේ මීදුම් හැම ඒවි කියලා. කොහොම නමුත් අද මීදුම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙනම් අපි කනවා චොකලට්. ඔන්න අපි අදිමහන් භූමියකට ආවා. එතන කට්ටිය කෑම කරලා තියෙනවා වගේ. ඉතින් පාරාල් දෙයක් තියෙනවා. ඉතින් ගහේ ලකුණක් මාක් කරලා තියෙනවා. මේ වැත්තටම යන්න තියෙනවා. අනික බටපතර තියෙන්නේ නැතිලේ. අද්දිවත් ගන්නවා. මේ ගහේ ලස්සන කුල් වතු පාට. ඔන්න තාත් ඉඩ තියෙන තැනක් හම්බුණා. ටිකක් ස්මූත් නැති. ඉතින් ඉස්සරහා පාර අපි යන්න ඕන. මේ පාර. දැන් නම් පීක් එකට ඔන්න මෙන්න ඉන්නේ. පොඩි දුරේ. මේ තියෙන්නේ හීම්බෝ විටියම. කයාට තියෙනවා. නේ? මට වෙනවද අපි අපාර
ඉතින් උඩ ගිහින් බලමු ඉතින්. ඔක්කොම එක යායටම මට පේන විව් එක. අපි මොකද ටීකේට ආවා. පොඩ්ඩක් වටේ පොඩ්ඩක් ඇවිදලා බලනවා ටෙන්ට් එක ගන්න ටෙන්ට් එක සෙටප් කරගන්න උත්තම. ලස්සනයි බලන්න පාර. මේ හරිය මේ සුදු වැලිය හම්බ වෙනවා අපිට. එක්කම බලන්න මහරත්ම කයායට මහරත්ම ගොල්ල මහරත්මල් ගහ මලක් දැක්කොත් කඩන්න එපා. ඒක දේශීය සාකයක්. මේ ඔක්කොම තියෙන්නේ කුරුගස් ළඟට රොත් වෙන්න. බොන්සයි ගල්ලා එතන තියෙනවා තව කැම්පින් සයිට් එකක්. පීක්කේ ලොකු ඉඩක් තියෙනවා බලන් ගියාම. මම හිතුණා ඒක මෙච්චර දුරින් තියෙයි කියලා මේ කැම්පින් සයිට් එක. මෙතන ගොඩ ලොකුයි. තියෙනවා ලින්ද. අතුර ගැන නම් රෙකමන්ඩ් කරන්න අමාරුයි. කුමාරී මේ ලින්ද ගැනත් ජනප්‍රවාද තියෙනවා. මේ පැත්තේ මිනිස්සු පායන කාලෙදී එහෙම මෙතෙන්ට ඇවිල්ලා මේකට පුද පූජා මේ වතුර මේකෙන් අරගෙන පුද පූජාවක් වත්නවලු. එතකොට මෙතන වියලි කාලේ වුණත් වැස්ස ලැබෙනවලු. එහෙම තමයි කියන්නේ ඉතින්. මෙතනටම පාරවල් තියෙනවා මෙතන. පොඩ්ඩක් ඇවිදලා බලමු. මෙහෙන් ගෝන්නු වර්තා වෙනවා මම හිතන්නේ. අර හරිය තිබ්බා ගෝන්නු හරලා වගේ අඩිසලකුණු ගෝන්නු හරි ඌරු හරි තමයි ඉතින් බිම හාරලා තියෙන්නේ. මේ හරියන අමුතුම වයිබ් එකක් තියෙන්නේ. ඔක්කොම කුරුගස් තියෙන්නේ උන්සයි කළා වගේ. මේ සුදු වැලි එක්ක මෙතන මාර ලස්සනක් ඉතිරි තියෙනවා. මම නම් මතක් වෙන්නේ උඩන් ප්ලේන්ස් වල තොටුපොළ කන්ද කීගල් කොත්ත වගේ ඒ වගේ ක්ලයිමේට් එකක් තියෙනවා. බලමු පොඩ්ඩක් පහළට ගිහිල්ලා හොඳ කැම්පින් සයිට් එකක් හොයන්න. විව් එක සෙට් වෙනවා. එතනක් තියෙනවා කැම්පින් සයිට් එක. මේ ඔක්කොම තියෙන හාබිටි.
වැඩි කියන්නේ ගොම තියනවා කියන්නේ කුළු හරක් ඉන්න පුළුවන්. කුළු හරක් ඉන්න පුළුවන් නේ ඉන්න ඒක. නැත්තම් ගොම නැහැනේ. කුළු හරක් ඉන්න කියන්නේ කුළු හරක් ඉස්සරහට හමුුණා නම් ලොකු ප්‍රශ්නයක්. අපි බලමු. මේ කැවිදලි ඉවර කරන්නත් හරි අමාරුයි වගේ අද. ටික ඔක්කොම කැලේ තියෙන්නේ. ඔන්න අපි එහෙනම් ටෙන්ට් එක සෙටප් කරගෙන ඉවරයි. මම ටෙන්ට් එක සෙටප් කරගත්තේ පීක් එකට මුලින්ම එනකොට හම්බෙන එලිමහනේ. මොකද මෙතෙන්ට හොඳට view එක පේනවා ඉස්සරහා. දැන් ඔක්කොම වැහිලා ගිහිල්ලා. එක පාටම මීදුමක් ආව මේ පැත්තේ වැහිලා ගියා. අද වහීද දන්නේ නැහැ කළුවක් නම් තිබ්බා. කොහොම නැතත් බලමු අපි මීදුමාපු ගැන සතුටුයි. අපි දැන් තවලට කාලක් නැහැ තාම. කෝපි එකක් බීලා ඉතින් තේ බොන ගමන් කියන්නම් මේ නමනුකුල මොහිනිත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඉතින් ජනප්‍රාදල කියන විදියට ඉස්සර කාලේ මේ අසල මේ ගමක ඉඳලා තියෙන රන්මණී කියලා ලස්සන ගෑල් ළමයි. මේ ගෑල් ළමයා ගමේ ඉන්න සාමාන්‍යයෙන් පොහොසත් පිරිවෙන් ළමෙක් එක්ක සම්බන්ධතාවයක් පටන් ගන්න තියෙනවා. ඉතින් මේ සම්බන්ධයට ගෙවල් වලින් කැමැත්ත ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ දෙන්න කළා තියෙන්නේ මේ නමනුකුල කන්දට ඇවිල්ලා ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් ඔහොම ඒ කට්ටිය එකට ජීවත් වෙනකොට ඒ කට්ටියට ළමයෙකුත් හම්බෙලා තියෙනවා. ඔහොම යද්දී රන්මණීගේ මහත්තයාට මේ කැලෑවුණ කියලා රෝගයක් වැළඳිලා තියෙනවා. ඉතින් ඒ කැලෑවුණ රෝගෙට ඖෂධ ගන්න රන්මණී තමන්ගේ ළමයයි මහත්තයයි ඒ කට්ටිය ජීවත් වෙලා ඉන්න තැන තියලා මේ කන්ද මුදුනට ඇවිල්ලා බෙහෙත් ඖෂධ එහෙම හොයලා තියෙනවා. හොයලා ආයිත් යද්දී රන්මණී දැකලා තියෙන්නේ එයාගේ මහත්තයයි ළමයයි දෙන්නම ගෝණ ප්‍රහාරයකින් නැති වෙලා කියලා. අදටත් මේ හරිය ගෝණු ඉන්නවා කියලා යම්කිසි සාක්ෂියම තියෙනවා. කොහොම හරි රන්මණී ඒ ඇතිවෙච්ච දුකට තමන්ගේ මහත්තයයි ළමයයි දෙන්නම නැති වෙලා ඉන්න ඇතිවෙච්ච දුකට තමන්ගේ ළමයවත් අරගෙන මේ නමනුකුල කන්ද මුදුනට ඇවිල්ලා මෙතනින් පැනලා තියෙනවා. ඉතින් මේ පයින් අවස්ථාවේදී ඇතිවෙච්ච තරහට මිනිස්සු එක්ක ඇතිවෙච්ච තරහට ඒ කට්ටියගේ ආදරයට කැමති වුණ නැති නිසා තමයි කට්ටියට මෙහෙම දෙයක් වුණේ කියලා ඇතිවෙච්ච තරහට ඒ තරහත් තියාගෙන තමයි රන්මණී පැනලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ජනප්‍රාදල කියන්නේ රන්මණී ළමයත් අත තියාගෙන මොහිනී වෙලා මෙයාවට සැරිසරනවා කියලා. ඉතින් අපි ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඔක තමයි ඉතින් ජනප්‍රාදල කියන්නේ. මං පහල ගමේ මිනිස්සුන්ගෙනුත් ඇහුවහම ඒ කට්ටියත් කිව්වේ එහෙම තමයි කියන්නේ. එහෙම කතාවක් තියෙනවා කියලා. ඉතින් මං ආව ෆොටෝ ටිකක් ගන්න. දැන් වෙලාව 6 විතර වෙලා ඇති. ඉතින් මේ පළාතම මීදෙන් වහගත්තා. දැන් පොඩ්ඩක් ලියවුනේ. දැන් නම් අඳුර වැටිලා හරිම සීතලක් ඇඟට දැනෙන්නේ. තුකෝ දැන් මං එද්දි දැක්කා මුවෙක් පාර පැනගෙන ගියා. ඉස්සරේ ඒ වගේ සත්තු ගොඩක් ඉන්නවා. මේ හාවෙට තියෙනවා ඒ වගේ. ඉතින් මේ හරියේ මේක ඉතින් යාළුවගේ පරිසරයනේ. ඇත්ත මේ හරිය නිකන් හරි গুপ্তයි. නිකන් ගස් එක්ක කුරු ගස් එක්ක අර මාර গুপ্তවක් තියෙන්නේ. හරිම ලස්සන මෙතන නම්. ඇත්තට මේ නමනුකුල අපිට ගොඩක් ඇවිදින්න තියෙනවා. ගොඩ ලොකු ඒරියාවක් තියෙනවා හිතනට වඩා.
නමුග පීක් මීට 2036 උසයින්. ඉතින් මේ පරිසරය වෙනම වෙනස්ම විදියක්. ඉන්න පොඩ්ඩක් කරවලට උනා. දැන් ටෙන්ට් එක පැත්තට යන්න ඕන. වෙලාව දැන් 8 විතර වෙලා. අපි හදනවා රෑ කෑම. හැමදාම ඉතින් මම සෝලෝ ගියොත් හදන්න ඉතින් රෑට පැස්ටා. ඒසියෙන් හදන්න පුළුවන්. කලින් නම් මේ ඔක්කොම මෙතන විවක ක්ලියර් කරලා තිබ්බේ. අර පැත්තේ කුමල් අසපුව යන්තම් පේනවද දන්නේ නැහැ. මීදුම ගාන ඉස්සරහට. මම වලට ෆොටෝයක් දාන්න. කුමල් අසපුව ඇල්ල ටවුන් එක ටික පෙරුණා. පාර පහල ඔක්කොම නල්ලමලේ ගම මේ මලේ ගම ඒ ටික ක්ලියර් කරලා තිබ්බේ. මීදුම ඉක්මනට යනවා. ෆොටෝයක් ගහලා තිබ්බොත් දාන්න. ගිනිමලයක් ගැහුවෙත් නැහැ. මට දරවා ගන්නත් අමතක වුණා. ඉතින් දැන් කොහොමත් දර තිබ්බෙත් නැහැ. ඒකම ෆොරස්ට් එක ළඟම නිසා ගැහුවෙත් නැහැ. පැස්ටා එක සොසේන්ජස් තමයි අද රෑ 6. ඔන්න පොඩ්ඩක් ක්ලියර් වුණා. මේ පේන්නේ පොඩි ලයිට් එළිය පේනවද? දැන් කුඹල්ලේ රසකුව. ඒක විතර දැනට පැහැදිලිව පේන්නේ. අපිට තියෙනවා පැස්ටා සමගින් සොසේන්ජස්. චොක්ලට් එක ලිපේ පොඩි පොදයක් ගන්නවා. දැන් ටෙන්ට් එක ඇතුළට යන්න ඕන. ඇතුළට ගිහලා වීඩියෝ ගන්න. අපි රැයට කාලා හොට් චොකලට් බොනවා. එහෙනම් හෙට උදේට හම්බෙමු. වෙලාව 11:39යි. බලන්න ටවුන් එක පේන හැටි. හොඳෙඩියයි. හරිම සීතලයි. වීව් එක ගමට ඇහැරුණා. එළියට ආවා. මාර ලස්සන වීව් එකක් තියෙන්නේ. good morning. ඉතින් උදේ තේ කඩේච්චන ගමන් තියෙන්නේ. අද මගේ ජීවිතේ දැක්ක තවත් ලස්සනම සන්රයිස් එකක් මට බලා ගන්න පුළුවන් වුණා. අතන බුදු පිළිම තියෙන තැන මාර ලස්සන සන්රයිස් එකක් තිබ්බේ. ඉතින් උදේ 5ට නැගිටලා එතෙන්ට ආවා. සන්රයිස් එක බලා ගන්න ඕන නිසා. ඉතින් බොට් ටිකක් තරම් ආවා මෙතන ලිඳ ගාවට තේ එකක් හදා ගන්න. ඉතින් අපි ආයිත් යන් අර පැත්තට. අතන මාර ලස්සනයි. එක්කම එළිය වැටිලා මේ ටික ඔක්කොම රත්තරන් පාටලා මාර ලස්සනක් තියෙන්නේ. උදේට ඇත්තටම මේක දෙවියන්ගේ අඩවිය කියන එකට කිසිම වැරද්දක් නැහැ. මෙතන ඇත්තටම දිවි ලෝකයක් වගේ. අපි ඉතින් මම වීඩියෝ එකක් ගන්නම් අතන පිළිම ගාවට ගිහිල්ලා.
ඒක හදාගෙන ආවා ඉස්සරහට. සන්රයිස් එක බලාගෙන දේකක් බොනවා කියන්නේ වෙනම හැඟීමක්. අර පැත්තේ වීව් එක පොඩ්ඩක් ක්ලියර් වෙලා තියෙන්නේ. ඉතින් අපි එහෙනම් මෙතනට සමුදීලා දෙයට කෑම හදාගන්නත් තියෙනවා. පොඩ වටා පිට ඇවිදින්නත් තියෙනවා උදේ. ඉරඩියත් එක්ක තාම ටෙන්ට් එක හරියට දැක්කෙත් නැහැ. කොහොමද කියලා වීව් එක. මොකද කලුර රටෙද්දිම ආවනේ මෙතෙන්ට. අපි එහෙනම් ගිහිල්ලා උදේ කෑමත් හදාගෙන මම කතා කරමු. තාවා බලන්න මේ ගහේ ලස්සන. මෙතන නම් ඇත්තටම ගොඩක් ලස්සනයි. මෙතන කැම්පින් කරන්න ලොකු සෙට් එකකට නම් වරු. මෙතන view එක නැතුණාට මෙතන තියෙන ලස්සන ඒ කියන්නේ මෙතන ගොඩක් ලොකු ඉඩක් තියෙනවා. ලොකු සෙට් එකකට ගිනිමැලක් උනක් ගහන්න පුළුවන්. කසල එපා. ඔයගොල්ලත් මේ වගේ තැනකට ආවොත් ටොපික කොලයක් තරම් දෙයක්වත් දාන්න එපා. බලන්න මට පේන view එක. අර හරියේ කුමල් වෙලා තියෙනවා. අල්ල ටවුන් එක. මේ ඔක්කොම තියාගා කරපුවා තියෙන්නේ. අපේ උදේ කෑම එක අතර රෙඩි වෙනකම් ඊයේ රෑ අර ටිකේ ලයිට් දාලා මාල ලස්සනට තිබ්බේ. අපිට බදුල්ල හම්බෙන්නේ මේ පැත්තෙන් වගේ. බදුල්ල පස්සර මේ පැත්තේ මේ සයිඩ් එකෙන් හම්බෙන්නේ. මේ පැත්තෙන් තමයි ඇල්ල තියෙන්නේ. සුදු පානමයි. ක්ලයිමේට් එකත් හොඳයි, ඔක්කොම හොඳයි. ඉතින් රෑ නම් මාර සීතලක් තිබ්බේ. නිින්ද ගියේම නෑ. 12ට හැරුණා, අයි 3ට හැරුණා, 5ට හැරුණා. ගොඩක් සීතල තිබ්බා. ඔන්න එන අපි දෙක කැමෙක් කන්න හදන්නේ. නූඩල්ස් සමග සොසේජස්.
පැත්ත මිදුමේ වැහිගෙන යනවා දැන්. අර හරි මම හිතන්නේ ඇලරුක් තියෙන්නේ. පේන්නේ නැහැ. මේ හරි ගස් බලන්නකෝ. පාට. මම කැම්ප් කරපු තැන ඉඳන් පොඩ්ඩක් පහළට ආවා. මේ හරි ගොඩ ලස්සනයි මල් තියෙනවා. ඒ වගේම අද view එකක් තියෙනවා. අර හරියට මීදුමෙන් වෙහිගෙන එන්නේ යට ඔක්කොම. අර ගස් පාට ගස්. ඉතින් මේ හරිය ගොඩක් සමනල්ලු ඉන්නවා. එක කෘමි ගොඩක් જાතින් මේ ඔලුවට ඒක අරගෙනවා. නිකන් මල්ලත්තක් වගේ මෙතන. පොඩ්ඩක් ඉස්සරහට ගියොත් තව වෙන්න. ඇත්තටම මල්ලත්තා දිව්‍ය ලෝකයක්. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ කෘමි සත්තු මේ වටේටම පියාඹ ඉන්නේ. එහෙනම් අපිට නමනුකුල කන්දර සමුදීලා යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. කැම්ප් කරපු තැන ඔක්කොම අස් කරා. කිසිම දෙයක් ඉවරේ නැහැ. ඉතින් මේ vlog එක මෙතන ඉවර කරන්න. නැවත සුදු සංචාරකින් හමු වෙමු.